මේ විදිහටත් උගන්නලා ඝන වස්තු කියන පාඩම ඔයාලා ගොඩ දාගත්තේ නැත්නම් නෑ ගොඩ යනවනේ. එහෙනම් යන්කෝ වීඩියෝ එකට. මොකක්ද මේ ඝන වස්තුවක් කියන්නේ කියලා අපි මුලින්ම බලමු. අවකාශයේ යම්කිසි ඉඩක් ගන්න නියත හැඩයක් ඇති වස්තු ඝන වස්තු කියලා හඳුන්වනවා. ඉතින් මේ ඝන වස්තුවක ලක්ෂණ විදිහට අපිට බලන්න පුළුවන් මෙව්වා මුහුණක් තියෙනවා. ඝන වස්තුවක මතු පිට තල පෘෂ්ඨ කොටස්. මුහුණක් කියලා කියන්නේ ඝන වස්තුවේ මතු පිට තල පෘෂ්ඨ කොටස්. ඒ වගේම දාර තියෙනවා. මෙවට දාර තියෙනවා. ඒ කියන්නේ මුහුණක් දෙකක් හමු වන රේඛා ඒවා තියෙනවා. ඒ වගේම ශීර්ෂ තියෙනවා. දාර කිහිපයක් හමු වන ලක්ෂ. එහෙනම් අපි බලමු මේ මොනවද කියලා දැන්. ඉතින් මේ තියෙන්නේ ඝනකයක්. බලන්න මුහුණක් කියලා කියන්නේ මොකක්ද කියලා මුලින්ම. ඉතින් මේ සමචතුරස්‍ර වගේ තියෙන්නේ මෙන්න මේවා තමයි මුහුණක් කියලා කියන්නේ. මේකේ මුහුණත් 6ක් තියෙනවා. බලන්න මෙන්න මේ මුහුණත් දෙකක් අපි ගමු. මේ ඉස්සරහා තියෙන මුහුණතයි මෙන්න මෙතන තියෙන මුහුණතයි ගන්නකො. මෙන්න මේ මුහුණතු දෙක. මේ මුහුණත් දෙක එකතු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ මෙතන නේද? මෙන්න මේ කැලේ තමයි එකතු වෙලා තියෙන්නේ. එහෙනම් මෙන්න මෙව්වට කියනවා දාරය කියලා කියනවා. මෙන්න මේ මුහුණත් දෙක එකතු වෙලා තියෙන්නේ දාර. එහෙනම් මේ වගේ දාර කිහිපයක් එකතු වෙන ලක්ෂය තියෙන්නේ. අන්න ඒ ලක්ෂයට ශීර්ෂ කියලා කියනවා. බලන්න මෙන්න මේ දාරයයි මෙතන දාරය එකතු වෙලා තියෙනවා මෙන්න මෙතන. එහෙනම් මෙතන එක ශීර්ෂයක්. ඒ වගේම මෙතනත් ශීර්ෂ තියෙනවා. මෙතන ශීර්ෂයක් තියෙනවා මෙතන තියෙනවා. මේ විදිහට හැමතැනම ශීර්ෂ තියෙනවා. ඉතින් 3D විදිහට මෙහෙමත් උගන්නලා ඔයාලට මේක බැරි වුණොත් නෑ බැරි වෙන්නේ නැහනේ. දැන් ඔයාලා දන්නවා ඝන වස්තුවක් කියන්නේ මොකක්ද කියලා. දැන් අපි ඝන වස්තු කිහිපයක් බලමු. ඉතින් මේ තියෙන්නේ සවිදි චතුස්තලය. සවිදි කියලා කියන්නේ මේ හැම ත්‍රිකෝණයක්ම සමානයි කියන එක. එහෙනම් සමාන ත්‍රිකෝණ 4ක් එකතු වෙලා තමයි මෙන්න මේ සවිදි චතුස්තලය කියන එක හැල්ලලා තියෙන්නේ. චතුස්තලය හැම මුහුණතම ත්‍රිකෝණාකාරයි. දැන් අපි බලමු ඝනකය කියන්නේ මොකක්ද කියලා. ඉතින් මේ තියෙන්නේ ඝනකය. මේක තමයි අපි ඉස්සෙල්ලා උදාහරණයකට අරගෙන පෙන්වුවේ. අපි දැන් බලමු සවිදි අෂ්ටතලය. මේකේ තල 8 තියෙනවා. කොම ත්‍රිකෝණ වලින් හැදිච්ච තල 8 තියෙනවා. අපි දැන් බලමු සවිදි ද්වාදශ තලය. ඉතින් මේකේ ද්වාදශ තලය කියලා කියන්නේ මුහුණත් 12ක් තියෙනවා. ඉතින් මේක හැදිලා තියෙන්නේ පංචාශ්‍ර ඇසුරෙන් තමයි මේක හැදිලා තියෙන්නේ. පංචාශ්‍ර ගොඩක් එකතු වෙලා තමයි මෙන්න මේ ද්විදශා තලය කියන එක හැදිලා තියෙන්නේ. මේක සවිදි ද්වාදශ තලයක්. සවිදි කියන්නේ මේ හැම පංචාශ්‍රයක්ම දිගවල් ඒවා වර්ගඵල ඔක්කොම සමානයි. දැන් අපි බලමු සවිදි විංශති තලය කියන එක. ඉතින් මේකේ මුහුණත් 20ක් තියෙනවා. ඉතින් මේක සවිදි විසන්ති තලයක්. මේක හැදලා තියෙන්නේ ත්‍රිකෝණ වලින් තමයි හැදලා තියෙන්නේ. ඉතින් මේ හැම එකම දාර මුහුණත් ශීර්ෂය මේවා තියෙනවා. දිවාලට ඒව ගැන දැන් අවබෝධයක් තියෙනවා. එහෙනම් අපි ඊගාව කොටසට යමු. ඉතින් මට කමෙන්ට් එකක් දාගෙන යන්න මේ විදිහට 3D විදිහට ඔයාලට බලන්න හම්බෙච්ච පළවෙනි වතාව මේකද කියන එක කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේ පාඩමේදී අපිට පොඩි දෙයක් ඉගෙන ගන්න තියෙනවා. ඔයිලර් සම්බන්ධතාවය කියලා එකක්. ඉතින් මේ ඔයිලර් සම්බන්ධතාවය කියලා කියන්නේ ස්විස් ජාතික ලියෝනාඩ් ඔයිලර් නම් ගණිතඥයා විසින් ඕනෑම සරල දාර සහිත ඝන වස්තුවක දාර ශීර්ෂ සහ මුහුණත් අතර ඇති සම්බන්ධතාවයක් හොයාගත්තලු. ඉතින් මේ සම්බන්ධය තමයි ඔයිලර් සම්බන්ධතාවය කියලා කියන්නේ. බලමු අපි එහෙනම් මේ මොකක්ද කියලා. V ධන F සමානයි E ධන 2. ඉතින් මේකේ V කියලා කියන්නේ මෙව ශීර්ෂ වලට තමයි V කියලා කියන්නේ. F කියලා කියන්නේ faces. එහෙම නැත්නම් මුහුණත්. මෙන්න මේ ශීර්ෂ ගානයි මුහුණත් ගානයි එකතු කරාම ඒක සමාන වෙන්න ඕනලු දාර ගණන ධන 2. ඉතින් මේක ටිකක් මතක තියාගන්න. V ධන F සමානයි E ධන 2. V කියන්නේ ශීර්ෂ, F කියන්නේ මුහුණ, E කියලා කියන්නේ දාර. එහෙනම් මෙන්න මේ දාර ධන 2 සමානයි මුහුණත් ගණන එකතු කිරීම ශීර්ෂ ගණන. දැන් මම මෙතන වෙනස් කරනවා. මෙන්න මේ 8 කියන එක මම දාගන්නවා 5ට. මේ F කියන එක දාගන්නවා. එහෙනම් faces මුහුණත් ගාන දාගන්නවා 9යි කියලා. ඉතින් මට කමෙන්ට් එකක් දාලා කියන්න මේකේ edge කියන එක වෙනුවට එන්න ඕනේ උත්තරේ මොකක්ද කියලා. ඉතින් අපේ සූත්‍රය බලන්න මේකේ V ධන F සමාන වෙන්න ඕනේ E ධන 2ට. එහෙනම් V 5යි F 9යි එහෙනම් 5යි 9යි 14යි. edge කියන එක සමාන වෙන්න ඕනේ 14ට වඩා දෙකක් අඩුවෙන්. එහෙනම් ඇවිත් තියෙන උත්තරේ හරිද? කමෙන්ට් එකක් දාන්න. ඔන්න මම කැල්කියුලේට් කරා උත්තරයත් හරි. ඉතින් අපිට පොඩි ටේබල් එකක් දීලා තියෙනවා. ඉතින් ඔයාලා මේක නිකන් බලාගෙන යන්න. එහෙම ලොකුවට මතක තියාගන්න ඕනේ නැහැ. මේ faces ගාන ඊට පස්සේ ශීර්ෂ ඒ ටික මතක තියාගන්න. ඔයිලර් සම්බන්ධතාවය මතක තියාගන්න. අවශ්‍ය වුණොත් ඒ වෙලාවේ ඔයිලර් සම්බන්ධතාවය ඇසුරෙන් මේක මතකෙන් හදලා ගන්න ඕනේ. පාඩම් කරන එක හුරු වෙන්න එපා. සවිදි චතුස්තලය.
මං හිතනවා ඔයාලා සවිදි චතුස්තලය කියන එක දැන් මතක ඇති කියලා. ඉතින් සවිදි චතුස්තලයේ V4යි, faces 4යි, F4යි, E6යි. අපි නිකමට බලමුද? ඉතින් මේ තියෙන සවිදි චතුස්තලය බලන්න faces එහෙම නැත්නම් F4ක් තියෙනවද කියලා. බලන්න මේ මෙතන ත්‍රිකෝණය, මෙතන ත්‍රිකෝණය, මෙතන ත්‍රිකෝණයයි, මෙන්න මෙතන පිටිපස්සේ ත්‍රිකෝණය. හරි. F4යි. ඒක හරි. ඊගාවට බලන්න edge එහෙම නැත්නම් දාර. ඔන්න බලන්න මම දාර ටික ගණන් කරනවා. මේක මම ප්ලස් කරන්න. ඉතින් මෙතන දාරයයි, මෙතන ඇතුළට දාරයයි, මෙතන ඇතුළට දාරයයි 3යි, මේ දාරයයි 4යි, මෙතන දාරයයි 5යි, මෙතනින් ඇතුළට තව දාරයක් තියෙනවා. එහෙනම් දාර 6යි. එහෙනම් දාර ගානත් හරි. ඊගාවට ශීර්ෂ. බලන්න ශීර්ෂ කීයක් තියෙනවද කියලා. මෙතන ශීර්ෂයයි, මෙතන ශීර්ෂයයි, මෙතන ශීර්ෂයයි. මෙන්න මෙතන පල්ලෙහා ශීර්ෂයයි. ශීර්ෂ 4යි. එහෙනම් ඒක නිවැරදි. ඉතින් බලන්න ඔයිලර් සම්බන්ධතාවය හරි ගිහින්ද? v ධන f සමානයි v ඇවිල්ලා තියෙනවා 4යි. මෙතන v කියලා කියන්නේ ශීර්ෂ වලට එහෙනම් v ධන f සමානයි 4 ධන 4 සමානයි 8යි. e ධන 2 e කියන්නේ 6යි. 6 ධන 2 සමානයි 8යි. මේ දෙක සමාන වෙලා තියෙනවා. ගණකය ගන්න. ඉතින් මේ තියෙන ගණකය ගන්න මේකේ මුහුණත් කීයක් තියෙනවද කියලා. මෙතන 1යි, මෙතන 1යි, මෙතන 1යි, මෙතන 1යි, මෙතන 1යි, මේ පැත්තේ 1යි, මුහුණත් 6යි. බලන්න දාර කීයක් තියෙනවද කියලා. මම මේක නවත්ත ගන්න. දාර තියා මෙන්න මේ පල්ලෙහා 4යි. ඊට පස්සේ උඩට 4යි. කොහම 4යි, එතන 8යි. මෙන්න මේ උඩම ආය 4ක් තියෙනවා. මේ පැත්ත 1යි, මෙහෙම 1යි, මෙහෙම 1යි, මෙහෙම 1යි. එහෙනම් 4යි, 8යි, 12යි. එහෙනම් දාර 12ක් තියෙනවා. ශීර්ෂ කීයක් තියෙනවද? මේ මෙතන පල්ලෙහා 4යි, උඩ 4යි. එහෙනම් ශීර්ෂ 8යි. ඉතින් බලන්න මුහුණත් ගාන 6යි, ශීර්ෂ 8යි. එහෙනම් 6 ධන 8 සමානයි 14යි. මෙන්න මේ 14 කියන එක සමානයි නේද? දාර ගණන ධන 2. ඒ කියන්නේ 12 ධන 2 සමානයි 14යි. එහෙනම් ඒ දෙක සමානයි. එහෙනම් පේනව නේද ඔයිලර් සම්බන්ධතාවය නිවැරදි කියලා. බලන්න මේ සවිදි අෂ්ට තලය, සවිදි ද්වාදශ තලය, සවිදි විංශති තලය ඔන්න ඔය සෙට් එකට අපිට මේ වගුවේ විස්තර දීලා තියෙනවා. ඔයාලා ඉතින් නිකන් මේක බලා ගන්න. මේක මතක තියාගන්න එපා. ඔයාලට හදිස්සියක් උවමනාවක් වුණොත් මේක ටක් ගාලා මනෝමය මතක් කරගන්න. ගණකය කියන්නේ මොකද්ද? ගණකාභය කියන්නේ මොකද්ද? අෂ්ටතලය කියන්නේ මොකද්ද? මේ අෂ්ටතලය කියන්නේ අෂ්ට කියලා කියන්නේ 8නේ. එහෙනම් මේකේ මුහුණත් 8 තියෙනවා. ද්වාදශ තලය කියන්නේ ද්වාදශ කියලා කියන්නේ 12ට. එහෙනම් ඒකේ මුහුණත් 12ක් තියෙනවා. විංශති තලය කියලා කියන්නේ විංශති කියන්නේ නිකන් 20 කියන එක වගේ නිකන් තේරෙනව නේද? එහෙනම් මුහුණත් 20ක් තියෙනවා. ඒක හරියම ලේසියි. මේක මතක තියාගෙන ටක් ගාලා ඔළුවෙන් හදාගන්න. සාමාන්‍ය වල මේ විංශති තලය ද්වාදශ තලය උයන ලොකුවට මහන්නේ නැහැ. කමන්නේ නිකන් බලලා තියාගන්න. ඉතින් අපිට ප්ලෝටෝ කැට කියලා જાතියක් ඉගෙන ගන්න තියෙනවා. අපි බලමු මේ ප්ලෝටෝ කැට කියන්නේ මොනවද කියලා. මුහුණත් සියල්ලම එක සමාන සවිදි බහුවස්ත්‍ර වූද සෑම ශීර්ෂකදී හමුවන මුහුණත් ගණන සමාන වූද ඝනවස්තු ප්ලේටෝ කැට කියලා හඳුන්වනවා. ඉතින් මේ ලෝකෙටම ප්ලේටෝ කැට තියෙන්නේ 5යි. ඉතින් මේ 5 තමයි සවිදි චතුස්තලය, ගණකය, සවිදි අෂ්ට තලය, සවිදි ද්වාදශ තලය, සවිදි විංශති තලය. ඉතින් මේ ටික තමයි මේ ලෝකේ තියෙන එකම ප්ලේටෝ කැට ටික. ඉතින් අපි මේ කියන දේ ඇත්තද කියලා බලමු ගණකය අරගෙන. ඉතින් මේ ගණකය බලන්න. මේකේ සෑම මුහුණතක්ම සමචතුරස්‍ර වලින් හැදලා තියෙන්නේ. බලන්න සමචතුරස්‍ර 6කින් තමයි හැදලා තියෙන්නේ. එහෙනම් ඒක හරි. ඊගාවට ශීර්ෂයක් ගත්තාම ඒ ශීර්ෂයට එකතු වෙලා තියෙන මුහුණත් ටික හැම ශීර්ෂයකදීම එකම වගේ වෙන්න ඕනේ. මෙන්න මේ මෙතන ශීර්ෂය අපි ගමු. මෙතන ශීර්ෂයට ඇවිල්ලා තියෙන මේ පල්ලෙහා සමචතුරස්‍රයයි උඩින් චතුරස්‍රයයි වම් පැත්තෙන් චතුරස්‍රයයි. ඉතින් මෙතන ඇවිල්ලා තියෙන පල්ලෙහා චතුරස්‍රයයි මේ ඉස්සරහා චතුරස්‍රයයි වම් පැත්තේ චතුරස්‍රයයි. එහෙනම් චතුරස්‍ර 3ක් සමචතුරස්‍ර 3ක් එකතු වෙලා තමයි මෙන්න මේ ශීර්ෂය ගාව හැදලා තියෙන්නේ. ඒ වගේම අපි තව ශීර්ෂයක් ගත්තොත් එහෙම ඒත් එහෙමයි. මෙතන ශීර්ෂය ගත්තොත් එහෙම මේ පැත්තෙන් සමචතුරස්‍රය, මේ පැත්තෙන් සමචතුරස්‍රයක්, උඩින් සමචතුරස්‍රය. සමචතුරස්‍ර 3ක්ම තමයි තියෙන්නේ. මේ හැම ශීර්ෂයම එහෙම. එහෙනම් මේකත් මේ ප්ලේටෝ කැටයක ලක්ෂණයක් තමයි. සෑම ශීර්ෂයම එක වගේ. එහෙනම් පේනවද මේක ප්ලේටෝ කැටයක් තමයි. ද්වාදශ තලය ගත්තොත් එහෙම ඒක හැදලා තියෙන්නේ පංචාශ්‍ර වලින්. විංශති තලය ගත්තොත් එහෙම ඒක හැදලා තියෙන්නේ ත්‍රිකෝණ වලින්. දැන් අපි පොඩි ප්‍රශ්න වගේක් කරමු. ඉතින් මට කලින් මේවට ආව උත්තර කමෙන්ට් සෙක්ෂන් එකේ සවිදි අෂ්ට තලයක ශීර්ෂ කීයද කියලා අහනවා. අෂ්ට තලයටක් ගාලා මතක් කරගන්න. ඒකේ ශීර්ෂ කීයද කියලා මතක් කරගන්න. තලයේ ශීර්ෂ 6යි නේද? ඔන්න ඒකේ උත්තරේ හරි. ඊගාවට අපි අහනවා ඔයිලර් සම්බන්ධතාවය මොකක්ද කියලා. v ධන f සමානයි e ධන 2 කියලානේ අපි ඉගෙන ගත්තා. එහෙනම් මෙන්න මේක උත්තරේ. ඉතින් සවිදි ද්වාදශ තලයක මුහුණත් කීයද කියලා අහනවා. ද්වාදශ කියන්නේ 12ට නේද? එහෙනම් 12ක් තියෙනවා නම් මේකේ මුහුණත් 12යි. ඒ නිවැරදි. සමපාද ත්‍රිකෝණාකාර මුහුණත් 20ක් ඇත්තේ කුමන වස්තුවටද?
මුණත් 20ක් කියපු ගාම අපිට මතක් වෙන්න ඕන අපි දන්න එකයි තියෙන්නේ වින්සති තලය. එහෙනම් මෙන්න මේක උත්තරේ. ගණකයක දාර කීයද කියලා අහනවා. අපි දාර මතක් කරගන්න පල්ලෙහා 4යි උඩ 4යි මැද්දෙන් 4යි. ඒ කියන්නේ 12යි නේද? ගාලා මතක් කරගන්න මනෝමය මතක් කරගන්න. කළා උත්තරේ බලන්න 12යි නේද? කමෙන්ට් එකක් දාන්න ඔයාලා උත්තරේ නිවැරදි. ඉතින් ඔයාලා කමෙන්ට් එකක් දාන්න මට කලින් ඔයාලා මේ ගණන් පහ හැදුවද? මේකට ආපු උත්තර ටික ඔයාගේ හරි ගියාද? එක ප්‍රශ්නේ ලකුණු 20 ගාන දුන්නොත් ඔයාලට 100න් ලකුණු කීයක් ආවද කියන එක කමෙන්ට් එකක් දාන්න. ඒක මෙන්න මේ වෙබ්සයිට් එකක් ඇසුර මෙන්න මේ උගන්වන ක්‍රමය ඔයාලට මේ විදියට තේරෙනවද නැද්ද කියන එක කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒතර මේක වීඩියෝ එකට ලයික් එකක් දාන්න යාළුවට ෂෙයා කරන්න මේ විදියට ඉගෙන ගන්න වත් මේකට එකතු වෙන්න කියලා. එහෙනම් මෙන්න මේ වීඩියෝ එකත් බලන්න අමතක කරන්නේ නැතුව ඔයාලා හැමෝටම සුබ දවසක්.